ගගුලිය කටේ පැතිරුණා සතුටු සිනා ඉතිරුණා වීස නැතිව හදට යන්න හැම දෙනාම එක්ුණා පැණිවුන්දි මස්කට් සහ පැණි රස තව එක්ුණා සාමකාමි හැම දෙනාට අපි ඇත්තටම මේ පෙරහැරේ සතුන් ගෙනියන සංස්කෘතිය වෙනස් කරලා අලි වෙනුවට අපිට පුළුවන් යන්ත්‍රානුසාරයෙන් රොබෝ අලි පාවිච්චි කරන්න. Taukana Dawantaya ටෙක්නොලොජිය මොලයක් නෙවෙයි ප්‍රොසෙසරයක්. සීයලා සමග ලාබාල තරුණියන් විවාහ වීම වැඩි වෙලාලු. සඳක් වෙලා සිතලා ගසකු මං කරන්නු තත්තුට්ටක් බලන්න මහරියා Black Card Raja ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්නේ ලස්සන පන්සලක් ලස්සන ප්‍රදේශයක් මේ පොන්න තමුන්නාසේ වෙන පොටකට එන්න හොඳේ දත්තිය කොහෙදී දන්න හොඳේ මතක තියන්න. ඉතින් හලෝ කියන්න කෑවා මේ පාටම දැන්න කියලා. So I like light blue. I think light blue. ඉමේ සල්ලපදින ආවද? Emotional damage. අම්මට ඒ කියන්නේ රැප් සීන් එකේ ඉන්නේ නේද? මම තමයි ජීවිතේ. ඒවා මගේ වීඩියෝස් බලනවා කියන්නේ නේ. අනිවාර්යෙන්. අම්මට එහෙනම් ඉතින් බීට් බොක්ස් ගැන දන්නවා කොල්ලා. එහෙනම් මම බීට් බොක්ස් එක දාලා පෙන්නන්නද? එපා. හායි යාළුවනේ. මිරිස් කරලා ලේසියෙන්ම කපා ගන්න ගැජට් එකක් හැදුවා මම. ඕකේ. මෙන්න බලන්නකෝ. කොහමද ඒක? ටෙක්නොලොජිය මොලයක් නෙවෙයි ප්‍රොසෙසරයක්. Excuse me, police uncle. හරි. හරි? දැන් මේව ගියාම හරිද? Jangi, jangi, jangi. ගානනින් පුකේ ඔය රේඩියෝ හොඳයි. සුදුරු සීතල යාමේ ඔබට ලං වී රහසේ හැංගිලා ආවේ මුද හාය හාය. මගේ මතකයේ මතක වෙලයි මල රැගෙන ගියේ ඔයාට සම්මා නෑ ඔච්චර මැරෙන්න ඕනේ හරිද මොකද්ද මාගල්ල මා මිනිහා හරිද ඔරොලු කනදරා මින්නේරිය මාගල්ල මාමිනියා උරුළු කනදරා මින්නේරිය කාටවත් කියන්න බා හරි ඕකේ. මල් මැද පිපි පිනර මල්ලි පුර හඳ මන් කිසමුදුනේ සිට දෙපතුල වන තුරු සිරුරේ ඇතිවන තුන්දුස් උවදුරු ද වැඩේ ඕන් නැති මගුල් තමසට ලැජ්ජාවක් නැති ගෑනුගේ පස්සවල්දී හබන්න මෙච්චර. කඳුයාය පීරමින් මදහස පාසනේ ඕනේ සද්ද විතරයි බඩු නෑනේ චන්දරේ. සර් මේ ඉලක්කම කියවන්නේ කොහොමද? And we lose again, absolute mad life for 8 months. මගෙන් අහනවා කොන කපලද කියලා අහනවා උරු මස් කාලාද කියලා අහනවා ඔව් මගේ කොන කපල තමයි තියෙන්නේ කොන කපලම ඔයගලන්ට පාන්ද පොටක් ගාම කියලා දැන් යනවා ස්මෝක ළඟට ස්මෝක ආයෙලේ
ඇවිල්ලා මිසින් එනවා. මම අම්මට ටවුලෙන් දැන් ගෙදරට යනවා මොනවද ස්මෝක් එකක් දැක්ක පොටයක් කරි ගාගන්න බැරුණා කියලා. ගෙදර ගිහලා දැන් මම දැන් කල්පනා කරනවා ස්මෝක් එකක් පොටයක් කරි ගාගන්න බෑ කියලා. දවස් 7ක් ගියේ දවස් 7ක් යනවා ස්මෝක් අයින්නවා මගේ ඇඳ උඩ. ගමන අපිට ඉන්නේ ගේ පුතේ. කජ්ජ හැපුනම මොකද කරන්නේ? මට කජ්ජක් නෑනේ. එනේ මං අහන්නේ දැන් ඔයාලට කජ්ජ හැපුනම මොකද කරන්නේ? ඇටෙත් එක්කම පලා ගත්තා නම් තමයි හොඳ. අඩල නැද්දෝ? ලොකුයි. ලොකුයි. A few moments later. තමුන්නාසේ වෙන පොටකට එන්න හොඳේ. A few moments later. මීට වැඩිය හොඳයි. ඒක බලන්න ඕනද? ඒක බලන්න බෑ. ඒක බලුවත් අම්මට වෙඩි තියෙන්නේ. මම ඒක බලන්නේ නෑ. Good. හවස පාටියක් තියෙනවා මට යන්න. අමුතේ ආයි ස්ටයිල් එකක් ඕනේ නිකන්. එයා මීහරකෙක් වගේ වෙන්න ඕනේ. A few moments later. දී කරල් ඇට ගොයම් අමුයෙන් කපු. බවනා. ये क्वालिटी मिलेगी दोस्तों, ये देखो क्वालिटी, क्वालिटी देखो, क्वालिटी देखो, क्वालिटी देखो. හරි ලස්සනයි. very good. Brother, what's that? What's that, brother? I think cats to the vet too. Like it's stressful for them. Oh my god. रहा नहीं जाता, तड़प ही ऐसी है ना. नहीं, it's okay. හලෝ පරවියෙක් මැරිලා එයාගේ බඩවැල් ටිකක් කෙලියටත් ඇවිල්ලා මං දැන් මොකද කරන්නේ ඔයාට පෙන්වන්නද මේ එහෙනම් මේ බඩවැල් ටික ඇතුළට දාලා මෙහෙම මහන්න. මාර අතු ටිකක් පවන්න උඩ පනින්න. ඊට පස්සේ කන්දේ. අපි බුද්ධිමත් මිනිස්සු තේරුණාද? අපි ඔය වගේ වනචර වැඩ කරන උන්ගේ ඔක්කොම ඇඩ්‍රස් අරගෙන තියාගෙන ඉන්නවා. ටෙක්නොලොජිය. කිලියේ කිලියේ මනි මਜ਼ා ආයා. ඉල්බැරෝවට රෝද කීයද? 3යි. හලාල් ඔබ මං කියලා තියෙනවා වීල් කරන්න කියලා උනේ. බදවා පොඩ්ඩක් තියෙන එකේ කිල් පලාව කියලා. ඔගේ තාත්තේ දීපේවා. ඔබ මං කියලා තියෙනවා හැමදාම මට වීල් කරන්න දෙන්න එපා කියලා. අපිට බුදුන් දකින්න යන අවස්ථාව පෙන්වන්න.
හරියට බුදුන් දැක්කා වගේ. මියාසලා දුරුල් වෙලා ආදරේ ඔහේ අම්මේ ගිලිලා පෙම්ලොවේ ලපල මුල කරන ආදරේ විසි නොවේ මගේ හිතේ ආදරේ වන්දා පෙම්මාලා නන්දා රසපාලා අඳුන් සොයා පෙම්මින්දා සැමරා අන්දා පින්ලන්දා ආවත් මොන බාධා යන්නේ නැති සබස්ක්‍රයිබ් කරගන්න නැත්නම් සබස්ක්‍රයිබ් කරගන්න මාත් සබස්ක්‍රයිබ් කරගත්තා. ඕකේද?